සමහර අය ඉන්නවා එයා මුළු ජීවිත කාලෙම අන් අය වෙනුවෙන් උදව් කරනවා. ඒකම දේශපාලනය කරන කෙනෙක් කියලා හිතමු. නරක වැඩ කරනවා හොඳ කෙනෙක් ඉන්න පුළුවන් දේශපාලනය. ඔව් එහෙම ඉන්න පුළුවන්. පරාර්ථ චර්යාවක. ධර්මයේ දේශනා කරනවා. ඔව්. ජීවිතේම මහාන වෙලා නෑ ඒක මෙහෙමයි. ඒක එහෙම කියන්න බෑ මහාන. මහාන වුණ ඵලියටම පරාර්ථ චර්යාව කරනවා කියන්න බෑ. ඒක පුද්ගල සාපේක්ෂයි එකක්. තමන් තමයි දන්නේ තමන් අපි කරන දේවල් කරන්න මට මේ බණ කියන්න පුළුවන් මගේ අරමුණ තියෙන කීයක් හරි හොයාගන්න. හැබැයි ඔයාලා හිතන්න පුළුවන් මම මේ බණ කියන්නේ පරාර්ථ චර්යාවට කියලා. හරිද? එතකොට මම දන්නවා මගේ ඇත්තම චේතනාව මොකක්ද කියලා. මේකේ බයි ප්‍රොඩක්ට් එක මම මොකක් බලාපොරොත්තු වෙනද මේක කරන්න කියලා. හරිද? ඒක කාටවත් මෙයා කරන්නේ පරාර්ථය මෙයා කරන්නේ මෙහෙම කියලා එළියෙන් ඉන්න කෙනාට කියන්න බෑ. සමහර කෙනෙක් අධික කැපවීමක් තියාගෙන වෙන ටාගට් එකක් තියාගෙන. දැන් උදාහරණ අනුර කුමාර ඒගොල්ලෝ මොකද ඒගොල්ලෝ හින කැපවීමක් කරානේ. මොකද්ද ටාගට් එක? ඒ ජනාධිපති වෙන එක පරාර්ථය නෙමෙයි. හරි. ඒ කියන්නේ අපි යම් මොකක් හරි එකක් අපි දැන් චෛත්‍යයක් හදන්න බලාපොරොත්තු වෙනවා. ඒකට බණ කියනවා. එතන මම මේ බණ කියන්නේ හොඳ දේවල්. නම් මගේ බලාපොරොත්තු තියෙන ඔයාලා නිවන් දකින්න එක නෙවෙයි. මට චෛත්‍යයක් හදාගන්න. ඒක පරාර්ථය නෙවෙයි. පරාර්ථය කියන්නේ කිසි බලාපොරොත්තුවක් නැතුව තමයි ඒ දේ කරන්නේ. පරිත්‍යාගය. එතකොට මේ පරාර්ථී පුද්ගලයා කවුද? ඇත්තටම මේ තමන් ගැන හිතලාද වැඩ කරන්නේ. ඕනම කැපවීම අපිට කරන්න පුළුවන් අපේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න. දැන් ගොඩක් ඔය චැරිටි කරන්නේ මොනවද? එයා තමයි ජීවිත ඒක හොඳ දෙයක්. මම කියන්නේ මම මේ කරන කාර්ය විවේචනය කරනව නෙවෙයි. හැබැයි එයා දන්නවා එයා කරන්නේ පරාර්ථයද එයාගේ අරමුණු ඉෂ්ට කරගන්නද කියලා. එතකොට තමන් කරන්නේ පරාර්ථය කියලා දන්නේ තමන් විතරයි. ඇත්තට. සමහර කෙනෙක් සල්ලි ගන්න බුලයි. එයා ගන්නවා මේ මොකක් හරි ගිහලා එයා සල්ලි ගන්නවා. හැබැයි ගත්තට එයාගේ ලාභයක් උපයන්න එයා කියන්නේ නැහැ. හැබැයි ලෝකයේ හිතන්නේ එයා ලාභ උපයනවා කියලා. හැබැයි එයා ඇත්තටම එයාගේ හිතේ තියෙන අනිත් අයට උදව්වක් කරන්න. මිනිස්සු දකින්නේ සල්ලි ගන්න එක. නමුත් එයා පරාර්ථය කරන්න වෙන්න පුළුවන්. ඒ නිසා මේ මිනිස්සු ලෙඩුන්ට උපස්ථාන කරන එකෙන්, කන්න දෙන එකෙන්, බණ කියන එකෙන් ඒ මිනිස්සේ පරාර්ථීද නැද්ද කියන්න බෑ. ඇත්තට මේක දන්නේ එයා විතරයි. ඇත්තම පරාර්ථී පුද්ගලයාට එයාට අනිත් කෙනෙක් තේරුම් ගන්න අවශ්‍යතාවයකුත් නැහැ. එයා ඇත්ත පරාර්ථී පුද්ගලයා. එනිසා සමහර කෙනෙක් ඉන්න මුළු ජීවිත කාලයම අවුරුදු 40ක් ලෙඩ්ඩු බලා ගන්න. හැබැයි ආයාගේ තියෙන 41 වෙනි අවුරුද්දේ ඒ හදාගත්ත ක්‍රවුඩ් එකේ මම මෙන්න මෙතෙන්ට යන්න ඕන කියන එක. ඉතින් අපි හිතනවා මාර කැපවීමක් ඇත්ත. හැබැයි අපි දන්නේ නැහැ නේ තණ්හාව කොතනද තියෙන්නේ කියලා. මගෙන් තේරෙනවද? ඒ පරාර්ථය කරන එකම එක මමත්වේ වෙන්නත් පුළුවන්. ඔව් ඒක මමත්වයේ වෙන්නේ යාගේ අර තියෙන ඇම්බිෂන් එකත් එක්ක. ඇම්බිෂන් එකක් නැත්තම් ඒක අවංකවම පරාර්ථය. එහෙම මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. හැබැයි ඒකට සමහර කෙනාට යා මුදලක් අය කරන්නත් පුළුවන්. හැබැයි මුදල යාට ලාභයක් නැහැ. ඒක අය කරන්නේ අර ඒක මේක නිසා. එහෙද මං කිව්වේ සමහර මිනිහෙක් ඉන්නවා බාණ්ඩේ වටිනාකම 1000. එයා 800ට දෙන්නේ. හරිද? එයාගේ ලාභ ගන්න චේතනාවක් නැහැ. යාට ඕන අනිත් අයට උදව්වක් කරන්න. අපි කවදාවත් පිළිගන්නේ නැහැ නේ යා සල්ලි ගන්න හින්දා එයා පරාර්ථය කරනවා කියලා. නමුත් එයා දන්නවා එයා කරන දේ. තේරෙනවද? ඒක අපිට ඒක කියන්න බෑ. ඒක යුද පිටියකත් එහෙම කෙනෙක් ඉන්න පුළුවන්. ඒක රෝහලකත් ඉන්න. සමහරට රෝහලක ඉඳ ගන්න වැඩේ කරන්නේ අනිත් අය හිත දිනා ගන්න වෙනවා. දැන් සමහර මිනිස්සුන්ට ඕන හිත දිනා ගන්න. එයා හොඳ මිනිස්සෙක් කියලා ලෝකෙට පෙන්වනවා. ඒ අරමුණු මොනවා හරි තුනත් ඒ පරාර්ථය මොකක් වෙනද? දූෂණය වෙනවා. දැන් ඒක නිසා කියන්නේ දැන් බණ කිව්ව උදව් කරා කියලා අපිට කියන්න බෑ මෙයා පරාර්ථකාමී. එයා දන්නවා හැබැයි. දැන් මම දන්නවා මම මේ වැඩේ කරන්නේ මොකද්ද කියලා. ඉතින් මට ඒක මම ඇත්තටම පරාර්ථීද මම බලාපොරොත්තු වෙන්නේ මට කාටවත් දැනගන්න ඕමනාවක් නැහැ. මේක ලෝකේ මොනවාකවත් ඒක අදාළ නැහැ යාට. ඒක එයාගේ මනසත් එක්ක තියෙන ගණ දෙනවා.